පුළුවන් කියලා පිළිගන්නවා අපි YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ අපි අමුතුම જાතියේ හැඩයක් තියෙන බොහොම අපූරු පැස්ටා එකක් ඩිෂ් එකක් හදන විදිහ. ඉතින් මේ පැස්ටා ඩිෂ් එක අපි හදන්නේ ලංකාවේ අපිට හොර පුරුදු ෆිෂ් සෝස් එකක් එක්ක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අපි පැස්ටා එක හදන්න ඕන වෙන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට ඕන වෙනවා රුලන් ග්‍රෑම් 250ක්, ඊට පස්සේ වතුර ටිකක්, ඊළඟට බිත්තරයක්, ඊළඟට පොල් තෙල්, එළවලු තෙල් හෝ ඔලිව් තෙල් ටිකක්, ඊළඟට ලුණු ටිකකුත් ඕන වෙනවා. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද අපි පැස්ටා එක හදන්නේ කියලා. අපි දැන් අපේ පැස්ටා ඩෝ එක අරමු. ඒක අපි මේ විදිහට අපි රුලන් ග්‍රෑම් 250 විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික, වතුර චුට්ටක් මොහොම එකතු කර මිශ්‍රණය හදා ගන්න ඕනේ. මේ විදිහට අපි මෙයා එක හොඳට අනා ගන්න ඕනේ. අනාගෙන මේක තනි පිටි කුඩියක් වටවම ඇන්නට දාලා මේ ඩෝ එක තව ටිකක් අනා ගන්න ඕනේ. මේ පිටි ඩෝ එක විනාඩි 10ක් විතර යනවා. දැන් උඹට පේනවා මේක ටිකක් තද පිටි ඩෝ එකක්. ඊට පස්සේ අපි අපේ ඩෝ එක මේ විදියට තෙල් ටිකක් ගාලා ස්ටපින් එකකින් හොඳට ආවරණය කරගෙන සාමාන්‍යයෙන් පැය දෙකක් විතර මේක තියලා තමයි අපි අපේ පිටි ඩෝ එක තුනී කරගන්නේ. ඊට පස්සේ අපි අපේ ඩෝ එක මේ විදිහට ගන්නවා. අරගෙන අපි හාල් පිටි ටිකක් මේ විදිහට අපේ ඩෝ එකට දාගන්නවා. මේ අපේ මේසෙට දාගෙන දැන් මොකද පේනවද මේ අපේ ඩෝ එක ගත්තා. මේ ටික හොඳට ඇදෙන ගානටපත් වෙලා තියෙනවා මේ. දැන් අපි ඩෝ එකෙන් පොඩි කොටසක් කොහොම කපාගෙන අපේ රෝලින් පින් එකෙත් හාල් පිටි ටිකක් ගාගෙන මේකට අපි එක තුනී කරගන්න ඕනේ. දැන් අපි අපේ පිටෝ එක මේ විදිහට තුනී කරගෙන දැන් ඔයාලට පේනවා මේ පිටෝ එක ගොඩක් තුනියට තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ පිටෝ එකේ මේ විදිහට කොහොමලින් කොහම
කපාගෙන මේ විදිහට අංගලේ තීරු විදිහට අපි ඒක කපා ගන්නවා. දැන් අපි ඒක පොඩි කොටු වලම කපමු. 40 කොටු විදිහට. හදාගත්ත පැස්ටා හැඩ ටික දැන් බලාගෙන මම පොඩියටත් හදලා තියෙනවා. ඒ වගේම ටිකක් ඊට වඩා ටිකක් ලොකු සයිස් එකකට හදලා තියෙනවා. ඉතින් අපි මේ පැස්ටා වල හැඩ හදන අතරතුරේ අනිත් පැස්ටා ටික මේ විදිහට ටිකක් මේ වහලා තියන්න ඕනේ. මොකද මේක වේලුනොත් අපේ හැඩේ ගන්න අමාරු වෙනවා. මොකද වේලුනොත් ආයේ මේවා ඇලවෙන්නේ නැහැ. එහෙනම් අපි පැස්ටා ටික හදන්න යන්නේ අපේ ලංකාවේ හැමෝටම පුරුදු විදිහේ ෆිෂ් කරි ෆ්ලේවර් සෝස් එකක් එක තමයි අපේ පැස්ටා එක හදන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙනවා දළු කොටස විදිහට කපලා අයින් කරගත්ත නිවිති, ඊට පස්සේ වට්ටක්ක, දළු, ඊළඟට තක්කාලි, රම්පෙත්, කරපිංචා, අමු මිරිස්, ඊළඟට ඉඟුරු, සුදු ලුණු, ඊළඟට පීලුණු, ඊළඟට කුරුඳු පොතු, එනසල් සහ කරම් ටික අවශ්‍ය වෙනවා. ඒ වගේම තක්කාලි සෝස්, ඊළඟට කහකුඩු, ඊට පස්සේ ගම්මිරිස්, ඊළඟට
පදමට ලුණු කුඩු ටිකක් දාලා හොද්ද හිඳින්න අරිනවා. අපේ ෆිෂ් කරි සෝස් එක හැදිලා තියෙන්නේ. ඒ හින්දා අපි අපේ ෆිෂ් කරි එකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම අපි තක්කාලි සෝස් එකේ අර තක්කාලි වල තියෙන ඇඹුල් ගතිය නැති වෙන්න අපි සීනි ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් වෙලා හිඳින්න අරින්න ඕන උක. මාළු සෝස් එක ලිපෙන් බාගෙන පෙස්ට් එක තඹ ගමු. මේ වතුර එක දැන් උතුරලා තියෙන හින්දා අපි පොල් තෙල් ටික ඔය විදිහට වතුර එකට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් ඔය විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත පැස්ටා ටික අපේ වතුර එකට ඔය විදිහට එකතු කරගන්නවා. දැන් මේක විනාඩි 5ක් 10ක් විතර තැම්බෙන්න අරින්න ඕනේ. අපේ පැස්ට් එක තැම්බිලා තියෙන්නේ. ඒ හින්දා අපි අපේ පැස්ට් එක ලිපෙන් බාගෙන අපි අපේ උණු වතුර ටික අයින් කරගෙන මේක ඇල් වතුරින් සෝදලා අපි පැස්ට් එක අයින් කරගන්නවා. දැන් අපි අපේ මාළු එකෙන් ටිකක් අයින් කරගත්තා. මොකද අපි අද හදන්නේ එකදී පැස්ට් දීසියයි. ඉතින් ඒ හින්දා ඒක තනි පැස්ට් දීසියට ගොඩක් සෝස් වැඩි හින්දා අපි චුට්ටක් අයින් කරගෙන ඉතුරු ටිකෙන් අපි මේ විදිහට පැස්ට් ටික අපි එකතු කරගන්නවා. අපි අපේ පැස්ට් එකේ සෝස් එක ටිකක් පැස්ට් එකට උරාගත්තයින් පස්සේ අපි පැස්ට් එක හිමීට ලිපෙන් බා ගන්නවා. ඉතින් අපි හදපු අපේ පැස්ට් එක ඉතින් ඔයගොල්ලොත් මේ වගේ පැස්ට් එකක් ගෙදරින් හදලා බලන්න. ඉතින් වෙනදා හදන හැඩවලට වඩා ටිකක් වෙනස් විදිහේ හැඩයකින් යුක්ත ලංකාවේ අපිට පුරුදු විදිහට මාළු කරියක් එක්ක තමයි අද අපි මේ අපේ පැස්ට් එක හැදුවේ. ඉතින් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ඔයගොල්ලෝගෙන් ආරාධනා කරනවා. මේ වගේ රසවත් ආහාර වේල් තවත් දිගටම බලාපොරොත්තු වෙන්න කියලාත් මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි. එහෙනම් තවත් අපතු රසවත් ආකාරයේ ආහාර වේලක් සමග නැවත එකතු වෙමු.